දින ඔබ සියලු දෙනාම දන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කරලා මේ ස්ථානයට ගෙනලා තියෙනවා. ඉතින් එතුමාට ආදරය කරන එතුමාගේ ප්‍රතිපත්ති විශ්වාස කරන සහ එතුමා මේ රටේ මොකද්ද කරන්න හැදුවේ කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු එන්න පුළුවන් මිනිස්සු මෙතනට ආවා. එන්න බැරි මිනිස්සු ගෙවල් වලට වෙලා ඉතින් බුදුපාන පත්තු කරලා හරි එතුමාට ආශිර්වාද කරනවා. ඒක මතක් කරන ගමන් තාමත් වැදගත් කාරණාවක් මෙතන කතා කරන්න ඕනේ. අපි ඉන්නේ මෙතන බෝඩ් එක තියෙනවා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව. මේ තියෙන්නේ මේ රටේ නීතිය. මේ රටේ නීතිය සුරක්ෂිත කරන්න, නීතිය ක්‍රියාත්මක කරන්න හදලා තියෙන එක ආයතනයක් තමයි මේ. ඒකට මේ ආයතනයෙන් කැඳවීමක් ආවට පස්සේ හිටපු ජනාධිපතිවරයෙක් වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විතරක් නෙමෙයි බහුජන පෙරමුණේ පළවෙනි විධායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අපේ හිටපු ඇමතිවරු മന്ത്രിවරු මේ සියලු දෙනාම මේ ආයතන වලට කැඳවුවම එනවා. ඔබ දන්නවා නාමල් රාජපක්ෂ වෙන්න පුළුවන්, CID එකට එන්න කිව්වම එනවා. ශිරන්ති මැදිරිය වෙන්න පුළුවන්. එදා ගිහිල්ලා ප්‍රකාශයක් දීලා ආවා. ඒ නිසා සියලු දෙනාම තරයේ තේරුම් ගන්න ඕන දෙයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට නීතියේ ආධිපත්‍යයට අවනතව තමයි අපේ දේශපාලනය කරන්නේ. හැබැයි අපිට පැහැදිලිව මේ වෙනකොට පේන්න තියෙන කාරණාවක් තමයි ආණ්ඩු පක්ෂය එමත් නැත්නම් මාලිමාව ජවිපේ ඇත්තටම මේ රටේ නීතියට යටත් වෙලා නීතිය ආධිපත්‍යයට යටත් වෙලා නීති පද්ධතියට අනුකූලවද ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ දේශපාලනය කරන්නේ මේ මොහොතේ රට කරන්නේ කියන එක. උදාහරණයක් මේ පළවෙනිට ආපු කතාව ටික ඒ නිසා පැහැදිලිව මේ ස්ථානයේදී අපි අභියෝගයක් කරනවා මේ ආයතන සියල්ලටම ඔහොට්ටුවේ හරි ශ්‍රී ලංකාවේ හරි UNP එකේ හරි හිටපු දේශපාලඥයන්ට විතරක් නෙමෙයි මේ හැම ආයතනයකම ආණ්ඩුවේ මේ වෙනකොට ඇමතිකම් කරන ඇමතිවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධව පැමිණිලි ඇවිල්ලා තියෙනවා. වත්කම් සම්බන්ධව පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒ දේවල් කඩිනමින් විභාග කරන්න. මේ බලාගෙන ඉන්නවා නීතිය නමයිද නීතිය කෙලින් ක්‍රියාත්මක කරලා මෙරටේ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරයිද කියන එක.